Welcome to my YouTube channel. අයිබෝන් මැක්ස් ස්කූල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න යන්නේ පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ මොකක්ද? සහ පයිතගරස් ප්‍රමේය කොහොමද සාධනය කරන්න කියලා තමයි මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ. අපි හැමතිස්සෙම පයිතගරස් ප්‍රමේය යොදනකොට පයිතගරස් ප්‍රමේය දාන්නේ අපි දන්න ත්‍රිකෝණ වලට කියලා. හැබැයි ඒ ත්‍රිකෝණය අනිවාර්යෙන්ම ඍජුකෝණීය ත්‍රිකෝණයක් වෙනවා. අපි ත්‍රිකෝණයක් දුන්න මේක ඍජුකෝණද කියලා කොහොමද දැනගන්නේ? සමහර ඒවාදී මෙහෙම කියලා මෙතනින් අංශ 90 කියලා මාක් කරලා දීලා තියෙනවා. එහෙම නැත්නම් ගානේ කියලා තියෙන්න පුළුවන් මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියලා. නැත්නම් මෙහි කෝණයක් අංශ 90ක් වෙනවා කියලා. එහෙම නැත්නම් මොකක් හරි ත්‍රිකෝණයක් දීලා ඒකේ ලම්බ සමච්ඡේදය කියන්නේ නැත්නම් උච්චයක් ආධාරක ඇදින උච්චයක් තියෙනවා. මේ වගේ එතකොට මෙන්න මේ ත්‍රිකෝණ දෙක ඍජුකෝණීය ත්‍රිකෝණ දෙකක් වෙනවා. හරිද? ඒ වගේ එක එක විදිහේ අවස්ථා වනුව අපි දැන් හැම ත්‍රිකෝණයකටම දාන්න බෑ පයිතගරස් ප්‍රමේය. දාන්න පුළුවන් අවස්ථාවල තමයි දැන් මොකක් හරි ගානක් දුන්නා පයිතගරස් ප්‍රමේය දාන්න කියලා දාන්න බෑ. අනිවාර්යෙන් ත්‍රිකෝණයේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් වෙනවා. හරිද? ඒ කියන්නේ හැඩේ තිබ්බ වලියට අපිට මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියලා කියන්නත් බෑ. ගානේ කියලා තියෙනවා ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියලා. ඒ වගේ අවස්ථාවල තමයි අපි එමුණත ගානේ මෙහෙම ත්‍රිකෝණය මාක් කරලා තියෙන්නේ. හරිද? දැන් මේ වගේ ඍජුකෝණීය ත්‍රිකෝණයක අපි මේක පයිතගරස් දානකොට පයිතගරස් කියන්නේ ප්‍රමේය හොයාගත්තේ කොහොමද කියලා මේක කොහොමද ඇත්තටම මෙහෙම පයිතගරස් ප්‍රමේය මේක හරිද හරියටම ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ. දැන් මෙහෙම තියෙනවා අපි හදනවා. එහෙමනේ. මේක ඔප්පු කරන්න පුළුවන් විදිහ තමයි ඔයාලට මේ ඔය කොට් රූල් කොල තියෙන කොට් රූල් කොලයක් අරගෙන දැන් මේ පැත්තට අපි හිතමු ත්‍රිකෝණය අඳිනකොට අපි මේ පැත්තට කොටු 3ක් ගත්තා කියලා. එදින මේ පැත්තට කොටු 4ක් ගන්නවා. හරිද? කොට් රූල් කොලයක කොටු. එතකොට මෙතන මේ පැත්තට කොටු 3 නම් තියෙන්නේ. හරි කොටු 3ක් කියමුකෝ. එතකොට කොට් රූල් කොලයකින් මෙන්න මේ වගේ කොටසක් කපලා දැන් මේ කොලයක ඇඳිනවා. හරිද? කොට් රූල් කොලයක ඇඳලා ආ කොලයකින් මේ කොටසක් කපාගත්ත කියනවා. කොටු තියෙන එතකොට නැත්නම් ඒකෙම අඳින්න පුළුවන් කොට් රූල් කොලයක. මේ පැත්තට 3ක්. හරිද? ඊපස්සේ කොට් රූල් කොලයක මේ පැත්තට 4ක් තියෙන තමයි අපි කියමු සමාන වෙන්නේ කොට් රූල් එක ගන්න පුළුවන් නේ. මේක මම අඳිනකොට පොඩ්ඩක් සමාන වෙන්නේ නැති වෙන්න පුළුවන්. එච්චර හිතන්න එපා. මේ තියෙන්නේ මේ පැත්තෙන් එන සමචතුරස්‍රයක්. මේ පැත්තට කොටු 3ක් එන්න නෑ මේ පැත්තට කොටු 4ක් එන්නයි අරගෙන අපි කරන්නේ ත්‍රිකෝණයක් අඳින්න. එතකොට මේකට මෙන්න මේ දිග පාදෙට කියන්නේ සුජු කෝණයට ලම්බකව සම්මුඛව තියෙන පාදයට තමයි අපි විකර්ණයක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේකේ මේ පැත්තට තියෙනවනේ කොටු. අපි මේකෙන් කොටු මේ වගේ ගත්තා මේ පැත්තට එන කොටු 5ක්. හරිද? දැන් අඳින්න. එතකොට දැන් මේ පැත්තේ 3යි මේ පැත්තේ 4යි නම් වදින්න අයින් කරනවා. 1යි 3යි 4යි 5යි. හරිද? 1යි 3යි 4යි ලස්සනට මට අඳින්න බෑ ඉතින්. මේ පැත්තෙන් කොටු 3යි මේ පැත්තෙන් 4යි පැත්තෙන් 5යි. හරිද? එතකොට දැන් මේක මේ සමචතුරස්‍රය වර්ගඵලය ගමු. මේ පැත්තත් 3 මේ පැත්තත් 3. එතකොට 3 අරක් 3 මේ සමචතුරස්‍රය වර්ගඵලය 9යි. මේ පැත්තේ දිග 4යි නම් මේ පැත්තත් 4යි. 4ක් අතර මේකේ වර්ගඵලය 16ක්. මේක ගත්තා මේ 5යි මේ පැත්තට 5යි. එන්න 25ක් එනවා. එතකොට බලන්නකෝ මේ 9යි මෙතනින් එන 16 එකතු කරාම කීය දෙන්නේ 25යි. ඒ කියන්නේ මෙන්න මේ පාදේ තියෙන්නේ. මේ කියන්නේ 9 කියන්නේ මේ 3 වර්ගය. 16 කියන්නේ 4 වර්ගය. සමානයි
මේකෙන් කරනක පහේ වර්ගය. දැන් මේ වගේ අවස්ථාවක අපිට මේ පාද දෙක දීලා තිබුණා. මේ විදිහට තමයි මේ පයිතගොරස් ප්‍රමේය මම මේ සමචතුර වලින් සමචතුර සැලල මොකද්ද මේකදී මේ පයිතගොරස් ප්‍රමේය සාධනය කරන්න තියෙන්නේ. දැන් මේක හරිද කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් මේ විදිහට ඔයාලගේ මේ අච්චුපතේ තියෙන මේ වගේ ප්‍රැක්ටිකල් එකක්. ඒක කරලා බලන්න පුළුවන්. ඉතින් සමහරට ඔයාලා කරලත් ඇති. මේ විදිහට තමයි අපි හතර පයිතගොරස් ප්‍රමේය ඔප්පු කරන්නේ. දැන් අපි සමහර වෙලාවට අපිට ගාන මේ පාද දෙක දීලා විකර්ණය හොයන්න දෙන්න පුළුවන්. සමහර අවස්ථාවල විකර්ණයක් දීලා තියෙන තව එක පාදයකුත් දීලා තියෙනවා. අපි නොදන්න ඉතිරි පාදේ හොයන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් කියන්නේ ත්‍රිකෝණය ඇතුලේ අපිට මේ ත්‍රිකෝණේ තියෙන්නේ කොයි ත්‍රිකෝණය කියන්නේ හැඩතල වල ත්‍රිකෝණය හංගල දෙන අවස්ථා තියෙන එක පාදයක් හොයලා තව පාදයකින් හොයන්න. ඒ වගේ එක අවස්ථාවලට අනුව වෙනස් වෙනවා. එතකොට මේ පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ හරියටම ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳිනලා සමරනවා. කර්ණය මත අඳිනලා සමචතුරස්‍රය තියෙන. ඒකේ වර්ගඵලය ඉතිරි පාද දෙකේ මත අඳිනලා සමචතුරස්‍ර වල එකතුවේ සමචතුරස්‍ර දෙකේ එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ මේ පාදේ වර්ගයයි මේ පාදේ වර්ගයේ එකතුව සමාන වෙනවා මේ පාදේ වර්ගයට. හරිද ළමයි? අපි දැන් මේකට ලක්වන්න නැතුව නිකන් බලමුකෝ එහෙම මේ පාදෙ දිග A කියලා මේ පාද දිග B හරිද? එතකොට මේ පාදේ අපි කියමු y කියලා හරිද? එතකොට මේ ප්‍රමේයට අනුව A වර්ග ධන B වර්ග සමානයි y වර්ග කියලා එන්නේ. එතකොට මේක y හොයන්න කිව්වොතින් A වර්ග ධන B වර්ගේ මූල විදියට තමයි දක්වන්නේ y. හරි නේද? ඒ වගේම තමයි ළමයි ත්‍රිකෝණයක් දීලා තියෙනකොට සාමාන්‍යයෙන් නිතරම වල ගණන් වල අහන දෙයක් තමයි එක පාදයක් 3 වෙලා අනිත් පාද 4 වෙලා 5 වෙනවා. ඒ කියන්නේ කෙලින්ම 3 4 5ෙන්ම විදියට දෙනකොට ඔයාලට අග්ගාලා මේක මේ කියන්නේ එක පාදයක් 3 වුණොත් අනිත් ඉතිරි පාදේ 4 වුණොත් 3 4 යන මේ පාදේ නෙවෙයි 5. يعني මේකයි දීලා තියෙනවා එකක් 5 කියලා අනිත් එක 3 කියලා දීලා තියෙනවා. නේ අනිත් පාදේ 4. මේ 3 4 පාදවල දිග 3 4 5 අවස්ථාවේ නිතර අහන මේක අනුපාතයක් විදියට ළමයි ගන්න පුළුවන්. කියන්නේ දැන් මේක 6 වුණා කියන්නකො. මේක 6 වෙනවා නම් මේ 3 6 වෙනවා නම් මේ ටික 8 10 විදියට අනුපාතෙට තියෙන්නේ. හරිද? දැන් මේක 3 ගෙන් නම් 9 වුණා කියන 9 නම් අනුපාත තියෙන්නේ අතර 12 නම්තර 15. මේ විදියට තමයි අනුපාත ටික එන්නේ. හරිද? 3 4 5 ගාන දුන්නම නිකන් මේ අනුපාත වලින් ටක් ගාලා සමහර අනුපාත අවස්ථා වලින් දීලා තියෙනවා ටක් ගාලා හොයාගන්න පුළුවන් උත්තරේ මොකද්ද කියලා. ඒ වගේම තව දැන් 3 4 5 විතර නෙමෙයි ත්‍රිකෝණ තියෙන අවස්ථා වලට තව නිතර එන එකක් තමයි 5 12 13. හරිද? ඒක වෙන අනුපාතයක්. දැන් 3 4 5 අනුපාතය වගේ 5 12 13 අනුපාතයේ ත්‍රිකෝණයක් එන්නේ. ඒ වගේම තමයි 8 15 17. මේ වලට ඕන මෙන්න මේවා මේක මතක තියාගන්න. එතකොට ටක් ගාලා සමහරවල් ගණන් හදේ සුළු කරද්දී ලේසි. ඉතින් අර මේ වැඩි වෙලා යන්නේ නැතුව ඉක්මනින් සුළු කරගන්න පුළුවන්. හරි ළමයි මම ඉතින් ඊටම කෙටියෙන් සරලව වලට පයිතගොරස් පාඩම අමතක වෙලා තියෙනවා නම් මතක් කරගන්න තමයි මේ වීඩියෝ එක කරේ. මම හිතනවා මේ වීඩියෝ එක වලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඊළඟට අලුත් වීඩියෝ එකකින් ඉතින් හමු වෙමු. එහෙනම් ළමයි ආයුබෝවන්. Thanks for watching.